බටහිර ජාතිකයෝ ශ්‍රී ලංකාව යටත් කරගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ විවිධාකාර වතු වගාවන් ආරම්භ කරනු ලබනවා. වර්තමාන කලවාන ආශ්‍රිත ප්‍රදේශයක එම සමයේ කෝපි වගාවක් ආරම්භ කරනවා. කෝපි වාණිජ්‍ය වශයෙන් තේ වගාවට පෙර කෝපි තමා ඉංග්‍රීසි ජාතිකයෝ වගා කරලා තියෙන්නේ. ඉතින් මේ කෝපි වගාව යම්කිසි රෝගයක් හේතුවෙන් කඩා වැටෙනවා. කෝපි වතු විනාශ වෙලා යනවා. මේ කලවාන ප්‍රදේශයේ මුලින්ම ආරම්භ කරපු කෝපි වත්තට එහෙම වෙනවා. නමුත් මේ කෝපි වත්තක් ආරම්භ කිරීම ප්‍රදේශවාසීන්ට ඊට අපූර්ව සිදුවීමක්. ඉතින් අපේ ජනහුරුවට කෝපි වත්තට කෝපි කෑල්ල කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ කෝපි වත්ත පසුකාලීනව අභාවයට ගියත් අර මුලින්ම කෝපි වගාව පටන් ගත්ත ස්ථානය ප්‍රදේශයේ හින්දා කෝපි කෑල්ලට යනවා, කෝපි කෑල්ල ළඟින් එනවා ආදී විදියට භාවිතා කරලා පරම්පරා ගානක් කියවිලා ඒ ප්‍රදේශයේ ග්‍රාම නාමය නිර්මාණය වෙනවා කෝපි කෑල්ල වශයෙන්. වර්තමාන කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ආශ්‍රිත ග්‍රාමයක් තමයි කෝපි කෑල්ල කියන්නේ. එහෙම තමයි මේ කෝපි කෑල්ල කියන ග්‍රාම නාමය නිර්මාණය වෙන්නේ. මෙන්න මේ වගේ වටිනා කියන දේවල් දැන කියා ගන්න දිවයිනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එකත් follow කරන්න, like කරන්න, share කරන්න. තව කෙනෙකුට බලන්න.